උන්වහන්සේලා කියන උන් හරි මහා වටිනා අය උන් ඉන්නේ. ඒගොල්ලන් යම් ශාස්ත්‍රයක් හදාarලා යම් විද්‍යාත්මක අදනමක් මත ප්‍රායෝගිකව ඒ ශාස්ත්‍රවල නියැලෙයි. එහෙම ඉන්න. ඒ ශාස්ත්‍ර කියන්නේ උන් ගැන කියන්නේ. වැඩි හරිය එකියන් ගැන. එකියන් ගැන නේවා පිරිමිත් ඉන්නවා. අර පොල් ගහන කුඩු කරනවා ආරප්පච්චි කියනවා යනම් බලන්න පිස්සු බා. මේ ඔක්කොම රඟපෑම එහෙමයි. ඇත්තක් නෑ. ඇත්ත නෑ. දේවාලවල ඇත්ත නෑ. දේවාලවල ඇත්ත තියෙනවා. මේ හොයාගන්නේ මේ වෙන මේ මං අහන්නේ මේ වයින් කලනස මේ කයට ගෝචර එකක් නෙවෙයි ඔය දේවාලවල ගැන කියන්නේ. දේවාලවල වැඩ කරන්නේ උන්ගේ නෑ. උන් ඇවිල්ලා කණ්ඨක සූත්‍රය කියන්නේ තමන්ගේ බඩගෝස්තරේ වාදේ රැකගෙන මම මේක කියන එක හොඳ නැති වෙයි. නමුත් හොඳක් වෙන මොකද දන්නද? ඔයාගේ දේවස්ථානයක ගියොත් ඔයා එක ප්‍රශ්නයකට ගියොත් ඔයා ප්‍රශ්න කෝටියක් දාගෙන ගෙදර එනවා. ඒක තැනක මම එක්සැම්පල් එක උදාහරණයක් විදිහට කියන්න. මම ළඟට එනවා මේ මගේ බිරිඳ දේවාලයෙන් කිව්වා වෙන පුරුෂයෙක් එක්ක සම්බන්ධයි මම එක්ක එකට ඉන්නත් මට එයත් එක්ක එකට ඉන්නත් එපයි කියලා. මම ඒ බලනකොට ඒ කේන්දරේ කියන එක ජ්‍යොතිෂ විද්‍යාවේ විද්‍යාත්මක දෙයක්. ඒක අපි පස්සේ කතා කරමු. උදාහරණ එහෙම බලනකොට එහෙම මහා බුදුම වටිනාවන්ත කාන්තාව ස්වාමියා ජීවිතය කරගන්න කෙනෙක්. එයාට කියලා තියෙනවා අර දේවාලයක මෙන්න මෙහෙමයි ඔබගේ ගෑනිත් එක්ක ඉන්න එපා කියලා. දැන් මිනිහා යන්නේ මොකටද? ප්‍රශ්නේ විසඳ ගන්නද? දැන් ගෙදර ඉන්නේ මොකද? ආයුධයක් අතේ තියෙක් දේවතාවුන් ආසි ඔය නර ශරීර පංචස්කන්ධේ ඇතුළේ පාන්තාව වෙම්බන් කරන තැනේ මෙතන තියෙනවා. ප්‍රශ්න ටිකක් ඊට එහා කතා කරමු සංවාදේ.